Nah guys, අපි අද ඔලගංගල වංශයට යන්න තමයි හදන්නේ. guys, අපි අද යන්න හදන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔලගංගල පන්සලට තමයි යන්න හදන්නේ. මම කියනවාද හැංගිලා තියෙන ලස්සන පන්සලක් තමයි ඔලගංගල කියන්නේ. අපි යනවා තමයි ඉන්නේ පට්ට ලස්සන ප්ලේස් එකක් උඩට යන්න ඕනේ අපි දැන්. යනවා තමයි ඉන්නේ. බලක් වෙන වීඩියෝ එකක් නෑ ඉස්සර මේ ගල් වලින් බලාගෙන යන්න ඕනේ හරි අත්තම ලස්සනයි බලාගෙන යන්න තිබ්බම එහෙම තමයි ප්ලේස් එක වැටුණා guys, අපි අද ඔලගංගල වංශයට යන්න තමයි හදන්නේ. පන්සල යන පාර තමයි තියෙන්නේ මේ වැක්ක බලන්න. යන්න හදන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඔලගංගල පන්සලට තමයි යන්න හදන්නේ. මම කියනවාද හැංගිලා තියෙන ලස්සන පන්සලක් තමයි ඔලගංගල කියන්නේ. අපි යනවා තමයි ඉන්නේ පට්ට ලස්සන ප්ලේස් එකක් උඩට යන්න ඕනේ අපි දැන්. යන ගමන් තමයි ඉන්නේ. කැලයක් මැදින් ගිහිල්ලා බලන්න පුළුවන් ලස්සන ප්ලේස් එකක් තමයි. ප්ලේස් එකක් මේ තියෙන්නේ. උඩට යන්න ඕනේ. අටමාසි උඩට යනවා තමයි සුපිරි ආතල් යන්න පුළුවන්. ඉතින් අපි ආපු පාර තමයි මේ තියෙන්නේ. උඩට යන්න ඕනේ guys. බලන්න සුපිරි දේවල් තියෙනවා උඩට. කැලයක් මැදින් ගිහිල්ලා ඔයාලා දැක නැති සුපිරි ප්ලේස් එකකට ඔලගංගල පන්සල මහියංගනේ තියෙන ලස්සන ප්ලේස් එක බදුල්ල දිස්ත්‍රික්කයේ. අපි අද ඒ කන්ද නගින තමයි යන්නේ පට්ට මහන්සි. දැන් යන ගමන් තමයි ඉන්නේ. සුපිරි ප්ලේස් එක පට්ට ප්ලේස් එක බලාගෙන යන්න පුළුවන්. උඩට ගියාම තවත් ආතල් මහන්සි ඉතින් උඩට නගිනකොට guys ඔන්න ඔහොමයි ඉන්නේ වැඩේ. ආතල් අගින්න තමයි පොඩ්ඩක් අමාරු බ්‍රෝ. අනින්න බලන්න ලස්සනයි. ඔන්න ඉතින් guys අපි උඩට යනවා බලන්න. ඕම තමයි යන්න තියෙන්නේ. ඔන්න බලන්න ඔය ගල් අනම්මනම් ගොඩක් දේවල් තියෙනවා. වට ඩේන්ජරස්. යන එකත් අමාරු ගොඩක්. අපි බලමු ගිහලා උඩට යන්න. ඕම යනවා මේ ගල් අනම්මනම් අතරින් ඕම සීපේ අපි යනවා උඩට දැන්. උඩට ගියාම බලාගත්තා කි ලස්සන දේවල්. ඔන්න අපේ යාළුවා යනවා ඉස්සරහට. අපි බලමු ගිහිල්ලා. ඔන්න පැරණි සෙල්ලිපියක් හරි මොකක් හරි පුරාණ වස්තුවක් එතන තියෙන්නේ. මම හිතන්නේ මොකක් හරි යම් සින්නයක්. අපි ඒකත් බලන්න උඩට යන් ළමයි. ඔන්න ඔතන උඩට ගිහිල්ලා මෙතනින් තමයි යන්න තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා ළමයි යමු වීඩියෝ එකත් එක්ක බලන්න ඉන්නවලත්. ඔන්න යනවා අපි ඉස්සරහට දැන්. මෙතනින් උඩට යන්න ඕනේ. හරිද? ඔන්න පහළ බලද්දි පට්ටම view එකක් පට්ටම ආදල් ප්ලේස් එකක්. පහළ බලන්න ආයි කියන්න දෙයක් නැහැ. පට්ටම ලොකේෂන් එක සුපිරි ප්ලේස් එකක් තමයි. බලත් එන්න අනිවාර්යෙන් බලන්න. ඔන්න මේ මීට ලවස් අවසානට ආවා. ඒක තමයි මේක තමයි පහළ තියෙන. අපි මෙතනින් එහාට තව ගොඩක් දේවල් තියෙනවා. බලන්න මේක පොඩි ඔන්න ආවිල්ලා අපි ආපු පොඩි ප්ලේස් එකක් තමයි මෙතන තියෙන. බුදු පිළිමයක් තියෙනවා. ඔන්න පහළ. මෙතනින් තමයි පහළ බලන්න පුළුවන්. පට්ට ලස්සනයි. පට්ට view එකක් තියෙන්නේ. මෙතන තියෙන ඔන්න අපි
අද පොය දවසේ අපි ආවේ මේ පොය දවසේ කරපු කියන්නේ මේකේ එනවා යනවා කට්ටිය එන යන කට්ටිය කරපු වැඩක් තමයි මේ තියෙන්නේ. ඔන්න ලස්සනට මල් පහන් පූජා කරලා දිනවා බලන්න. මට ලස්සනයි. ඉතින් ඉස්සර බුදු පිළිමයක් තියෙනවා මෙතන. මේක හරිනේ බුදු පිළිමයක්. මේ මළුවම දාලා ඔක්කොම කරලා ඉදල් කොසු දාලා එහෙම කියලා දෙන්න බුදු පිළිමේ තියෙනවා. බලන්න පුළුවන් આવත් ඔයගේ එතන තමයි පහළ තියෙන පොඩි කියන්නේ පැරණි වස්තුවක් තමයි. ඒව ආරක්ෂා කරගන්න ඕනේ අපි අනිවාර්යෙන්ම. බලමු ඉස්සරහට. ප්ලේස් එකට තමයි ඔන්න ඒ දවස්වල 1900 වර ගණන් වල අද පිළිමයක් තියෙනවා මේ වෙන්නේ. ඊට පස්සේ අද සුපිරි පොය දවසේ මල් පහන් පූජා කරලා තියෙනවා ලස්සනයි බලන්න. තව උඩට යනවා විභාගයක් වගේ ඇවිල්ලා තියෙන උඩ ඉඳලා පහළ ඉඳලා අට්ටම ලස්සන ප්ලේස් එකක් තව ඉස්සරහට බලන් ඉන්න අපි ඉස්සරහට යනවා ඉන්නේ. මේක ඉස්සරහට යනවා දැන් ගයිස් බලන් ඉන්න යමු. අතල් කැලෑම් පැතින් යන්න තියෙන්නේ. ඔන්න ගයිස් සෙලසුංගල පන්සල තමයි මේක. Wait a minute. Who are you? යන ගමන් තමයි ඉන්නේ උඩට. අතල් යාළුත් එක්ක යන ගමන් සුපිරි. මම තමයි ඉන්නේ සමාවෙන් ළමයි ගොයවල ගංගවල පන්සල. මහියංගනේ නගරේ මැද තියෙන ලස්සන පන්සලක් තමයි. කොහොම උඩට නගින්න ඕනේ. ආන්දල් පොතාවට තියෙන ලස්සන ප්ලේස් එක තමයි තියෙන්නේ වෙන්න. ගයිස් උඩට නැගලා අපි මොනවද තමයි පහළ බලද්දි. මාරම ලස්සනයි. අපි ඉස්සර හැමදාම වගේ ආවා දැන් මේ උඩ කාලේ අනිල්ලකදී කිය. පන්සලක් තමයි. බලන්න ලයිට් ගහලා ලස්සනයි බලන්න. ඉතින් ආතල්ලක්. මම තමයි නගින්න අමාරුම ප්ලේස් එක. අමාරුයි. මෝරෙන් උඩට යා වීඩියෝ එකක් කරනවා මේ හතක් අල්ලලා ගත්තා. ඔකෙන් අල්ලලා තමයි නගින්න තියෙන උඩට ගයිස්. ඔන්න උඩට අපි යනවා මේ වට්ටවාන්සි අමාරුයි. ඔන්න ඔහොම තමයි. පට්ට කැලෑම් මැදින් යන්න තියෙන පට්ට ආතල් ගමනක්. උඩට ගියාම ගයිස් බලන්න ගොඩක් දේවල් තියෙනවා අපිත් එක්ක ඉන්න වීඩියෝ එකේ. අට්ටම ලස්සනයි. ඔන්න පහළ බලා ගන්න පුළුවන් ළමයි. උඩට නැගලා පහළ බලද්දි අට්ටම ලස්සනයි. කැලේ මැදින් යද්දි අපි අවසානට ආවා සෙනසුංගල පන්සලට බලා ගන්න. ළමයි අවසානයේ අපි ආවා අවසානයේ අපි උඩ මළුවට ආවා ඔලගංගල පන්සලේ බලා ගන්න ඕනම තමයි එන්නේ. බලන්න පෙන්නන්න කොඩම මේ පට්ට ලස්සනයි. ඔක තමයි තියෙන්නේ අවසානයේ දවස්වල දුටු ගැමුණු රජතුමාගේ කාලේ තමයි අද පන්සල තමයි බලා ගන්න පට්ට ලස්සනයි. අවසානයේ අපි ආවා පන්සලට. සුපිරි ප්ලේස් එකක් තමයි ඔලගංගල පන්සල තමයි බලන්න. ඉන්න පන්සලේ ඉන්නේ. පට්ට ලස්සනයි. අපි යාළුවොත් එක්ක තමයි මේ ඉන්නේ කට්ටිය. මෙතන තමයි පිළිමේ තියෙන්නේ අර දවස්වල හැරෙන පිළිමයක් තියෙන්නේ. පිළිමේ ජයිත් උඩ මළුවේ ඉඳලා පහළ මළුවට යන්න තමයි හදන්නේ. පොඩ්ඩක් බලා ගන්න පට්ට ලස්සනයි. ඔයාලත් ඇවිල්ලා බලන්න අනිවාර්යෙන් පට්ට ලස්සන ප්ලේස් එකක්. ඒක බැලුවාම ගොඩක් පාතක් තියෙනවා. පහළ. ඒ පැත්තේ ඔක්කොම තිස්සපුර කෙසෙල් පොතේ ගම්ටි ඔක්කොම ඔය බලාගත්ත ඒ වැව තියෙනවා පහළ. ඒ ඔක්කොම බලා ගන්න පුළුවන්. ඔලගංගල පන්සල තමයි මේක. මෙතනට ආවොත් කියන්නේ ඔය මේ පිටිපස්සෙන් පේනවා උඩ මළුවේ තමයි ඉන්නේ. මෙතනට ආව නම් ඔය පහළ ඔක්කොම ටික බලාගත්තා. උඩට ගිහිල්ලා. එතෙන් උඩට ගිහිල්ලා අවසානයේ පහළ ඔක්කොම ටික බලා ගන්න පුළුවන් අපිට. ඔන්න පහළ ඔක්කොම බලා ගන්න පුළුවන් උඩට ආවම ගයිස්. ඔන්න එතනින්. එතනින් පහළ බැලුවම තිස්සපුර මහියංගන ආදවල් පොත ඔය කලාපේ ඔක්කොම ටික පේනවා. අට ලස්සනයි. يعني පැරණි පන්සලක් නිසා පට්ල දේවල් තියෙනවා බලන්න. මේ පිළිමයක් තියෙනවා මේ පැත්තේ. බුදු පිළිමේ චෛත්‍යය ඒක ඔක්කොම තියෙනවා. මේ පැත්තේ තියෙනවා සෙල්ලිපියක් තියෙනවා මේ. පැරණිම සෙල්ලිපියක්. ඒක තියෙනවා ඊට පස්සේ මේක ඇතුලේ තියෙනවා ගල් ගුහාවක් වගේ පොඩි මේකක් ගලකින් හැදුව එකක්. අත්තම ලස්සනයි. ඔයාලවත් අනිවාර්යෙන් එන්න මේ පැත්තේ આવත් මේ බලන්න. එතනින් පාර බැලුවාම වැව ගොඩක් ප්ලේස් පේනවා. ඉතින් බලන්න බැලුවම පාර. වෙල්ලේ ආය පාට ලස්සනයි. මෙතනින් තමයි ගල් ගුහාවක් තියෙනවා. මෙතනින් යන්න මේ. ඇතුලෙන් බැලුවාම ගයිස් ඔන්න ඕක තමයි ගල් ගුහාව. ඔක ඇතුලට යන්න පුළුවන්.
ඇතුලේ බට්ට ලස්සනයි මම වාට වීඩියෝ එකක් ගෙනාවා බලමු ඉස්සරහට ගිහලා දාව වහල මලුවට යන්න පුළුවන් ඊට පස්සේ තියෙන බට්ට ලස්සන ප්ලේස් එක තමයි මේ වෙනන්න හදන්නේ බට්ට ලස්සනයි ඇතුලේ ඔන්න දේවාලයක් වගේ මාර ලස්සනයි අපිට අවසර නැහැ අපි ආව ඇතුලට ඔයාලා කොන පෙන්නන්න ඕන නිසා මේ බට්ට ලස්සනයි බලා ගන්න පුළුවන් ඒ දවස්වල පැරණිම වඩුව ගන්න නම් මම තියෙනවා කවුරුත් ඉල්ලා නන්න අරගෙන කරන්න ඕනේ ඊගාව ඇතුළට ඔන්න පෙන්නවා පන්සල ඇතුළේ මෙන්න මේක තමයි අපි යන්න ඕනේ ඇවිල්ලා ඔල්ලගංගල ආරණ්‍ය සේනාසන කඳු මුදුනේ ශ්‍රීපාද පත්නේ ඔන්න ඔය ගාතාව තමයි කියන්න ඕනේ වට ලස්සනයි ඔයාලත් ඇවිල්ලා බලන්න අනිවාර්යයෙන් ඒ දවස්වල බෞද්ධ යන්නේ ගාලේ පැරණි කාලේ ඉඳන් ගොඩක් දේවල් බලාගත්තා යාවත් පහල මලුවට යන්න තමයි යන්නේ අපිත් එක්ක ඉන්න බලන්න වට ලස්සනයි දෙන තමයි පහල මලුවට යන්නේ ඔහොම බලන්න ඉන්න ගයිස් පහල මලුවට යන්න අපි ඔහොම තමයි යන්නේ ගයිස් පහල මලුවට අපි පහල මලුවට යනවා තමයි ඉන්නේ මෙන්න දෙන පහල තමයි යන්න ඕනේ පහලට යනවා පහලට යන්න තමයි තියෙන්නේ ගයිස් බලමු මේකේ වට ලස්සනයි පහලට යන්න තමයි තියෙන්නේ මේ තියෙන්නේ පට්ට ලස්සන කියන්නේ ආර දවසල ගන්ධ මුදුනේ තියෙන ගල් වගේ කියන ගල් ගුහා වගේ සින්න පාරින්නේ පහලට යන්න ඕනේ පට්ට ඩේන්ජරස් වැටුනොත් ඉතින් අතක් පය කඩාගෙන තමයි වෙන්නේ ඒ ගන්ධ බලන්න පරිස්සමට යන්න ඕනේ ලස්සන කලයක් වැඩි ගන්න තියෙන්නේ අලි ඉන්නවා සමහරට අලිත් ඇති බලමු මොනවාගේ දෙයකට මොනවද වෙයිද මොනවාගේ ආතර ගමනක් වෙයිද කියලා බලමු ඉන්න ගයිස් මොන පහල යනවා පාරක් කියන අපි මෙතන තමයි ආදිනේ ආයෙත් තමයි ඉතින් පහල තමයි යන්නේ වට ලස්සනයි වැල් අස්කොලා නම් ඔක්කොම අස්සේ ගන්න තමයි තියෙන්නේ බලන්න පුළුවන් ඒසේකර මෙතන තමයි ඉස්සරම තිබුණා කියන්නේ මෙතන මෙහෙ තිබිලා තියෙන පන්සලක් අර දවසල කියන්නේ මේ වික්ෂුන් වහන්සේලා නම් භාවනා කරපු දේශයක් තමයි තියෙන්නේ එහෙම කියනවා අපි බලමු ඇතුළට යන්න පුළුවන් අර ගුහාවක් වගේ උතනින් ඇතුළට ගිහිල්ලා බලාගත්තා කි මෙන්න මේ පට්ට ප්ලේස් එකක් වෙනි පහල තියෙනවා බලන්න ඔදින් පහල ගිහිල්ලා මේකේ දවස්වල කියන්නේ ආවටි අතරමං වෙලා ගොඩක් සිද්ධ වෙලා තියෙනවා අපි බලමු ගිහිල්ලා දුර ගිහිල්ලා පහල ගිහිල්ලා බලමු මොකක්ද ඉස්සර කියලා යනවා බලමු ගිහිල්ලා අපි මොකද ඉතින් ඔන්න කැලේ මැදින් අවසානයේ දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමා වැඩ සිටින ලෙනට මෙතන යන්න පුළුවන් දැන් අපි බලමු ගිහිල්ලා පියා පට්ට ප්ලේස් එකකට මෙතනින් තමයි යන්න තියෙන්නේ බලමු මොකක්ද කියලා පොඩ්ඩේ ගහලා තින්නේ කියලා බලමු අපි තියෙන්නේ දුෂ්කර ක්‍රියා බෝසත් ප්‍රතිමා වැඩ සිටින ලෙසට අපි ගිහිල්ලා බලමු ලෙනට තමයි යන්න තියෙන්නේ ඉතින් අපි ගිහිල්ලා බලමු ඇතුලේ කොහොමද ඉස්සර කියලා බලමු ගිහිල්ලා බලමු ඒ තමයි ඉන්නේ ඔන්නම තියෙන්නේ මෙතන පට්ට ප්ලේස් එකක් නෑ මෙතන පහල බැලුවාම මෙන්න එහෙම තමයි වෙන්නේ මෙතනට ආවම පට්ට පහල හැමදේම පේනවා ඔන්න ඉතින් අපි බලන්න යන්නේ මේක තමයි මේක ඇතුළේ තමයි බලන්න යන්නේ ඉන්න බලමු මේක ඇතුළට ගිහිල්ලා අපි කොහොමද ඉස්සර කියලා පට ධර්මී කියන්නේ අර බෝඩ් එක ගහලා තිබුණානේ දුෂ්කර ක්‍රියා කර ලෙන මෙතන තමයි කියලා ගහලා තියෙන්නේ අපි බලමු ඇතුළට ගිහිල්ලා බෝඩ් එකේ ගහලා තිබුණ දැනට අපි ආවා මෙතන තමයි ලෙන කියලා කියන්නේ අර බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කර ලෙන කියලා තමයි කියන්නේ මෙතන අපි ගිහිල්ලා බලමු ඇතුළට ගිහිල්ලා බලමු මෙතන අපි යනවන් තමයි ඉන්නේ මෙතනින් තමයි යන්න තියෙන අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා මෙන්න එන තමයි ලස්සන ප්ලේස් එක කියන්නේ පට්ට පැරණි දේවල් බලා ගන්න පුළුවන් ඉගෙන ගන්න උනත් මේක තමයි ලෙන බලමු ඇතුළට ගිහිල්ලා
මේක ඇතුළේ තමයි බලන්න ඕනේ. ඔන්න එතන තමයි ප්ලේස් එක පට්ට ලස්සනයි. බලමු ඇතුළට ගිහිල්ලා අපි කොහොමද ඉස්සරේ කියලා. ඔන්න ඇතුළට ආවා guys. මෙතන තමයි අපි කියන විදිහට මේ කට්ටිය කියන විදිහට මෙතන තමයි බුදුරජාණන් වහන්සේ අපගේ මෙතන තමයි එලෙන කියන්නේ දුෂ්කර ක්‍රියා කරපු ලෙන කියලා තමයි කියන්නේ මේ කට්ටිය. බලමු මෙතන අපි පහළට ගිහලා තව බලන්න ගොඩක් දේවල් තියෙනවා. මම නම් දන්නේ නැහැ. ඔයාලා කමෙන්ට් එකක් දාගන්න අනිවාර්යෙන්. ඉන්නේ අර ලෙන ඇතුලේ තමයි මෙතන තමයි කියන්නේ මේ මෙහෙ කිව්වොත් මේ කට්ටිය විශ්වාස කරනවා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ ලෙනේ තමයි මේ දුෂ්කර ක්‍රියා කරා කියලා කියන්නේ. මම නම් දන්නේ නැහැ එහෙම කියලා ගහලා තිබුණා අතන මේ එහෙම තමයි කියන්නේ. අපි බලමු. මම දන්නේ දන්න තරමට නම් මේක ඇතුළේ තමයි මේ තියෙන්නේ ඇතුළේ. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම දන්න විදිහට මෙහෙද මේ කට්ටිය දාලා තින්නේ එහෙම තමයි. බලමු. ඉස්සරහට ගිහිල්ලා තා පහල බලන්න තියෙන ගොඩක් දේවල් මේ කමෙන්ට් එකක් දාගෙන අනිවාර්යෙන්. රිස්තියක් තියෙනවා බලන්න. එතනින් එහා පැත්තේ වෙන්න වෙලාව මේ දොරක් තියෙනවා. මේක ඇතුළේ අර දින ඇතුළේ තමයි මේ තියෙන්නේ. මේක උඩ ගල් තියෙනවා. මේ වට ලස්සනයි. ගල් ගුහා මේව ඇතුළේ තමයි තියෙන්නේ. අට දේවල් තියෙනවා බලන්න පුළුවන්. ආවොත් අතරවන් වෙන්න තෝ යන්න ඕනේ. අලි ඉන්නවා, සත්තු සර්පෙ ඉන්නවා බලාගෙන යන්න ඕනේ. අන්න ඒකයි. මෙන්න මෙතන තියෙනවා වට ලස්සන ලෙනක්. ඒ වගේ ගල් වලින් ගල් එන්න නම් මනම් ගොඩක් දේවල් තියෙනවා බලා ගන්න පුළුවන්. පහලට ගියාම භාවනා සබුවක් තියෙන එකත් බලාගත්තයි. ඉතින් අපි ආවා අර ලෙනේ පහලට මෙතන තමයි අදලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරපු ලෙන කියලා හදලා තියෙන්නේ. පිටු පාන්න හදන අපි මම පෙන්නන්නම් වීඩියෝ එකක් කරන් පට්ට ලස්සනයි. මං හිතුවේ අර උඩ තිබුණ ලෙන කියලා නෑ. මෙතන තමයි ප්ලේස් එක ලස්සනයි බලා ගන්න පුළුවන්. තමයි ආවත් බලා ගන්න පුළුවන් පට්ටම කියන්නේ තමයි තියෙන්නේ. අපි ඇතුළට ගිහිල්ලා බලමු. ඒක උදාහරණයක් ඇතුළට ගිහිල්ලා බලමු. පට්ට ලස්සනයි. එතන තියෙනවා මේකක් ගහලා. ඔන්න ඕක තමයි ඇතුළේ. බලා ගන්න ළමයි ඔන්න ඕක තමයි ඇතුළට යන්න අපිට අවසර නැහැ. අපි ආයි වීඩියෝ එක මේක ඇතුළේ ගේන්න පට්ට ලස්සනයි. මෙතන තමයි ප්ලේස් එක. මේක ඇතුළෙත් බලන්න ගොඩක් දේවල් තියෙනවා කියලා කියන පැරණි දේවල්. අපි ඊළඟ වීඩියෝ එකේ මෙතන ඇතුළේ ගිහිල්ලා වීඩියෝ එකක් වහලා දාන්නම්. එතන බලන්න ඕක තමයි තියෙන්නේ. අට්ටම ලස්සනයි බලන්න આવොත් ඔයාලා අනිවාර්යෙන් ඉන්න බලන්න මේක ඇතුළේ මේ ගල්ලෙන් මේක එතන තමයි ප්ලේස් එක ලස්සනම ප්ලේස් එක. බලමු අපි පහළට යන්න තව බලන්න දේවල් තියෙනවා. ඔන්න ඉතින් අපි එතනට සමුදීලා අපි යනවා. මෙතන තමයි අර ප්ලේස් එක. අපි එතනට මේවා සමුදීලා අපි යනවා පහළට බලන්න. එතනත් බලන්න අනිවාර්යෙන් වීඩියෝ එකක් ගන්න. අට ලස්සනයි. මොකද තමයි තියෙන්නේ. අපි පහළට යනවා බලමු පහළට ගිහිල්ලා. මම තමයි ඉන්නේ අපි පහළට. ඒ දවස්වල පස්ත ලස්සනට රිලෙන මංසලේ එනවා කරලා මාපු කරලා දැන් නම් ඒක කඩලා විසි කරලා දාලා ඒව තමයි තියෙන්නේ පන්සල. අපි යනවා උඩට බලන්න බලමු කියලා. ඉතින් ඉස්සරහට ගිහලා බලමු වට ලස්සනයි. ඔන්න මේ තේනවා මේ ආසෙන් යන්න ඕනේ පරිස්සමට. අටු ගස්සනම්ම නම් තියෙන ගොඩක් ඕක පරිස්සමට යන්න ඕනේ. ඔන්න වතුර ටැංකියක් තියෙන උඩ බලමු තව බෝඩ්ඩයක් ගහලා දෙනවා මොකක්ද කියලා. ගල් තලාවෙන් පහළ මළුවට මෙතනින් තමයි පහළ මළුවට යන්න තියෙනවා. අපි බලමු ගිහිල්ලා. ඔන්න ගහලා දෙන බෝඩ් එක ගයිස් වට ලස්සනයි. දුෂ්කර ක්‍රියා කරපු එතනින් ආවට පස්සේ මෙතන තියෙනවා ගයිස් ඔන්න පහළ මළුවට යන්න තියෙන මෙතනින් තමයි. ඔයාලා දැක්කා උඩ අර බුදු පිළිමයක් තිබුණා. බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරපු පිළිමේ තිබුණා. අපි බලමු. මෙතනින් තමයි පහළට යන්න තියෙන ඔන්න බෝඩ් එක ගහලා තියෙනවා. බලා ගන්න. ගල් තලාවෙන් පහළ මළුවට කියලා ගහලා තින්නේ. ඔන්න ඔතන බෝඩ් එක තියෙනවා ගහලා. අපි පහළට ගිහිල්ලා බලමු කොහොමද ඉතිරි කියලා. ඔන්න ගයිස් මෙතනින් තමයි යන්න තියෙන පහළට. ඔන්න එතනින් පහළ තමයි අලිත් ඉන්නවා. අපි උඩට තමයි මේ පැත්තෙන් තමයි ආවේ. ඉතින් උඩට තමයි තිබුණේ අර දුෂ්කර ක්‍රියා කරපු පිළිමය නම් මනම් ඒ ටික. එතනින් පහළට ගිහිල්ලා බලමු. ඔන්න පහළට පේනවා පහළ ගල් තලක් තියෙනවා. ඔව් තියෙනවා මේ පැත්ත බලාගත්තයි. දැන් තියෙන වතුර ටැංකියක් මේ තියෙන්නේ. මේකෙන් තමයි පහළට වතුර අරන් යන්නේ. කියන්නේ උඩට වතුර අරන් එන්නේ මං හිතන විදිහට උඩට හරි පහළට හරි මොකක් හරි. කියන්නේ උඩින් ඉඳලා පහළට වතුර අරන් එන්නේ මෙතනින් මං හිතන්නේ. බලමු. අපි ආයි වීඩියෝ එකක් ගේනවා. බලමු පහළට ගිහලා. ඉතින් පහළට තමයි යන්න තියෙන පට්ටම ලස්සනයි වෙන්න ගයිස්. ඉතින් පහළට යන්න ඕනේ. පට්ටම ලස්සනයි. ඇලෙන්න යන්න තමයි තියෙන්නේ. බලමු අපි පහළට ගිහලා අපේ යාළුවෝ දෙන්න පහළට ගියා. අපි ගිහලා බලමු කොහොමද විස්තරය කියලා. මේ තියෙන්නේ ගයිස් පට්ට ලස්සනයි මේ තියෙන්නේ. පහළ බැලුවාම පට්ටට උදලම් පේනවා.
බලමු මෙතනින් තමයි පහළ මළුවට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. ඉතින් තමයි පහළට යන්න තියෙන්නේ. මං හිතන විදිහට බලමු අපි පහළට ගිහිල්ලා මේ තියෙන්නේ මෙතනින් පේනවා නේද? මෙතනින් තමයි පහළට යන්න තියෙන්නේ. පහළට ගිහිල්ලා බලමු අපි කට්ටිය ඔක්කොම පහළ ඉන්න මෙතන පරිසරයක් යනවා මේ තියෙන ගල. මේ ගල උඩින් පහළට යන්න ඕනේ. වැටුනොත් අවුල් බලාගෙන මේ තියෙන්නේ මේකෙන් අල්ලන් තමයි පහළට යන්න ඕනේ. අපි ගිහිල්ලා බලමු guys. ඔන්න පහළට යනවා. මෙතනින් තමයි පහළ මළුවට යන්න තියෙන්නේ. පහළ ඔක්කොම ටික පේනවා. හට්ට ලස්සනයි. අපි පහළ මළුවට ගිහිල්ලා පහලත් වෙන වීඩියෝ එකක් නෑ. ඉස්සරහා මේ ගල් වලින් බලාගෙන යන්න ඕනේ. අපි අත්තම ලස්සනයි බලාගෙන යන්න තිබ්බාම. එහෙම තමයි guys එක. බලමු පහළ ගිහිල්ලා. guys ඔන්න වැටෙනවා guys. ඉතින් පහළට අපි ආදමින් පහළට බලමු ඉතින් පහළට ගිහිල්ලා මෙහෙම යන්න තියෙන්නේ අවසානයේ ගිහිල්ලා මේ කැලේ මෙතෙන් තමයි යන්න තියෙන්නේ. බලමු පහළ මළුවට ගිහිල්ලා. ඔන්න තමයි යන්න තියෙන්නේ. ඉතින් බලමු. ඉන්නවා වීඩියෝ එකක්. ඉතින් තමයි පහළ මළුවට යන්න තියෙන්නේ. ඔන්න කැලේ මැදින් ඇවිල්ලා මෙහෙම තමයි පහළට යන්න තියෙන්නේ. අපි ගිහිල්ලා බලමු. අවසානයේ guys පහළ මළුවට බලමු පහළ මළුවට ගිහිල්ලා බලමු කියලා තියෙනවා. පහළ මළුවේ අපි ගිහිල්ලා බලමු. වෙනවා ඉතින් එතන තමයි පහළ මළුව කියන කට්ටිය ඉන්නවා. අපි බලමු ගිහිල්ලා එතන තමයි යන්න දන්නේ අපි. ඔන්න අවසානයේ මෙතෙන් දැලා ඔන්න පහළට අපි බලන්න ඉන්නේ. නන්නන් යවපන්. ඔන්න පහළ මළුවේ තමයි ඉන්නේ කට්ටිය ඉන්නවා. හඳුරු වික්ෂුන් වහන්සේලා කට්ටිය කොහොමද ඉන්නේ බලමු. ඔන්න අපි පහළ මළුවට අවසානයේ බලමු. කොහොමද කියලා පහළට ගිහිල්ලා ඔන්න මේක තමයි ඉන්නේ. ඔන්න guys කැලේ මැදින් අපි අවසානයේ ආව බලන්න. ඔන්න පහළ මළුව මේක තමයි වට රසයි. බලන්න මම පෙන්නන්නම් ඔයාලට ඔක්කොටම. මෙන්න මෙතන පහළ මේ තියෙන්නේ. මේක තමයි පහළ තියෙන බලන්න තියෙන පට්ට ප්ලේස් එක. වතුර පාරක් කියන්නේ මේ මං හිතන විදිහට මහලියකට තමයි මේ වතුර පාර යන්නේ. ඔන්න පේනව නේද? ඉතින් තමයි යන්නේ වට ලස්සනයි. ඉතින් බලන්න දේවල් තියෙනවා. ඔන්න guys අපි උඩ මළුවේ තමයි ඉන්නේ. අපි හරියට ගිහලා වෙන්න වීඩියෝ එකකින් බලන්න ඉන්න. ලස්සන පාලා බලන්න ඕන සිතිවි. මේ පාලමේ තමයි තියෙන්නේ. අපි පාලමේ ආ වීඩියෝ එක ගියන්න. බලමු. මේ උඩ මළුවේ තමයි ඉන්නේ අපි. බලමු. ඔන්න අර කැලේ මැදින් අවසානයේ වෙන්න තමයි ඉන්න තියෙන්නේ. ඒක බලන්න දෙයක් දෙනවා වට්ට දේවල්. බලමු වෙන්න ලස්සන වුණ බඳුර ටිකක් තියෙනවා. පහළ අර වතුර මේකත් එක්ක ඇලත් එක්ක අවසානයේ හමුණා වට්ට ලස්සනයි වෙන්න මේ වඳුර යාළුවෙක් ඉන්නවා බලන්න. එයාගේ කතාවක් නැහැ. වට්ටම දුකේ තියෙන සිද්ධිය මේක තමයි. ඔන්න බලන්න වව් පන්සලේ මේ වික්ෂුන් වහන්සේලා තමයි මෙයාව ඒත් කළා තියන් ඉන්නේ. පන්සලේ උඩ මළුවේ තමයි ඉන්නේ. ඔන්න බලන්න තමයි. ඔන්න ඉස්සරහට යනවා අපි. මෙතනින් තමයි යන්නේ. දෙන්න පන්සල ඇවිලේ. ඔන්න මෙතන තමයි එන්න තියෙන්නේ අපිට. ඔන්න guys මෙතන තමයි ලස්සන ප්ලේස් එක. මෙන්න මෙතන බලන්න ඔය කියන්නේ පන්සල මැද්දේ තියෙන්නේ ඔලගම් වල පන්සලේ. අපි ආව පන්සලේ අර කැලේ මැදින් ආව පන්සලේ අවසානයේ මැද්දේ තියෙන්නේ මේක ඇතුලේ තමයි. මෙන්න මේ මුකුණත් එක්ක පොඩි නිකන් මේකක් වගේ තියෙනවා. මේක ඇතුලේ තමයි අර බුද්ධ ප්‍රතිමාවයි ධාතුව නම්මනම් ඒටි ඔක්කොම තැන්පත් කරලා තියෙනවා කියලා කියන්නේ. ඔන්න ඉතින් guys අපි අවසානයේ ගියා ඇතුළට. මේකේ අපි බලමු ගිහිල්ලා ඇතුළට. guys ඉතින් කොච්චර කැලේ මැද තිබුණත් කට්ටිය නාමයි බලන්න මේක ඇතුළ. ඔන්න බලමු අපි ගියා වල්ලම පිළිවාස වලට වෙන්න නම් ඒත් එක්කම පොකුණේ තිබ්බ ලස්සනම සිද්ධිය තමයි මේක. වෙන්න බලන්න මේ මොකෙද තියනවා අලක වෙන්න ඇද්දාන් යන්න. ඔන්න ඔක තමයි දී ඒක වෙන්න තියනවා ඔයාලක වෙන්න ඇද්දාලා බලන්න. මම කියන්න කවුද කියලා ඔයාලක වෙන්න ඇද්දාන්න අනිවාර්යයෙන්. ඔන්න ඔක තමයි පොකුණේ වටේ තියෙන පොඩි තේ. තව තියෙන අතර බලමු. ඔන්න ඉතින් guys කට්ටිය ඇවිල්ලා ඉන්නවා කොට මට විතර බලන්න. ඒත් එකම අර බුදු පිළිම වෙන්නන්න ඇතුලේ තියෙන බුද්ධ ප්‍රතිමාව ඔයාලට ඔන්න අපි නිකන් අත වීඩියෝ යවෙන්නේ මේ තමයි අර බුද්ධ ප්‍රතිමාව.
අපි එළියේ ඉඳලා ගත්ත වීඩියෝ එක අපි ඔයාලට අනිවාර්යෙන් වීඩියෝ එකකින් අරන් එන්න මම ඇතුළ අදට ඔයාලා නෝදවා මට ලස්සන පැරණි කන්සලක් ඉතින් වීඩියෝ එකත් අවසානයි අරම සබ්ස්ක්‍රයිබ් කරලා දාලා සබ් එකක් දෙන්න අනිවාර්යෙන් පැරණි කන්සලක් මේ බලන්න ගොඩක් දේවල් ගැන කියන්න තමයි